මේ වෙනකොට අපි වාස්තු ශාස්ත්‍රය පිළිබඳවත් නූතන වාස්තු විද්‍යාව පිළිබඳවත් කතා කරද්දී පිරමීඩ භාවිතය පිළිබඳව යම් පමණකට කතා කොට තිබෙනවා. මීළඟට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරමීඩයක් සතුව තිබෙන මේ සුවිශේෂ ගුණාංග කොයි විදිහටද වාස්තු ශාස්ත්‍රයේදී භාවිත වෙන්නේ කියන කාරණාව පිළිබඳ මූලික හැඳින්වීමක් කරන්න. අපට සිද්ධියෙන් සිද්ධියට ඉදිරියේදී වෙන වෙනම සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. ඊට පෙර මේ සිදුවෙන ක්‍රියාකාරකම් වල මූලික සාරාංශයක් කතා කරන්න කැමතියි. දැන් අපි හිතමු කිසියම් පිරමීඩයක් අපි අරගෙන මේ වගේ පිරමීඩයක් අරගෙන මෙවැනි පිරමීඩයක සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. දැන් කිසියම් පිරමීඩයක් මේ විදිහට අපි භාවිතයට ගන්නවා නම් එහි අපට පුළුවන්කම තිබෙනවා මේ තුඩෙන් ඉහළට විහිදෙන ශක්ති කදම්බයක් පිළිබඳ අදහස මුලින්ම අවබෝධ කරගන්නට. මේක අපට ඇහැට සැපියවි ඇහැට පේන දෙයක් නෙවෙයි. සුවිශේෂ පුද්ගලයන්ට මේ බලන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මනුෂ්‍යයාට මේ ශක්ති කදම්බය පියවි ඇහැට පේන්නේ නැහැ. පියවි ඇහැට පේන්නේ නැහැ කියන්නේ නමුත් අපට වෙනත් ක්‍රමයකට විශේෂයෙන් කිර්ලියන් ඡායාරූප හරහා හෝ වෙනත් ශක්තියින් පරීක්ෂා කරන්න පුළුවන් මෙවලමක් පාවිච්චි කරලා අපට පුළුවන්කම තියෙනවා පිරමීඩයක තුඩින් විහිදෙන ශක්ති කදම්බය කවර ආකාරද කියලා පරීක්ෂා කරන්නට. එතකොට අපිට දැනට මේ අවබෝධය තියාගෙන සෛද්ධාන්තික ඒ කරුණ විග්‍රහ කරගෙන මේ ශක්ති කදම්බය පමණක් අපි පිළිගනිමින් ඉදිරියට යනවා නම් අපි උදාහරණයක් හැටියට හිතමු නිවසක තිබෙනවා වැසිකිලි වලක්. ඒ වැසිකිලි වල තියෙන්නේ වැරදි පිහිටීමක කියලා. උදාහරණයක් හැටියට ඊශාන දිශාවේ, නැගෙනහිර දිශාවේ, උතුරු දිශාවේ හා නිරිත දිශාවේ වැසිකිලි වලක් තියෙනවා නම් බරපතල ගැටලු සහගත තත්ත්වයක් තිබෙන බව සාමාන්‍ය සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රය පිළිබඳවත් යම් අවබෝධයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙයි. එතකොට එවැනි අවස්ථාවකදී අපට පිරමීඩ ඇසුරෙන් කරන්න පුළුවන් ප්‍රතිකර්මය මොකක්ද කියලා අපි තේරුම් ගනිමු ආරම්භයේදී. අපට වැසිකිලි වල ඉතා විශාල එකක් නොවේ නම් සාමාන්‍ය නිවසක තියෙන ප්‍රමාණය එකක් නම් අපට පුළුවන්කම තිබෙනවා මෙවැනි පිරමීඩ 8ක් පමණ අර වැසිකිලි වල වටා පිටවන්නට. එක්කෝ මේක වලලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයකට රඳවන්න පුළුවන්කම තිබෙනවා. කෙසේ හෝ ඒවා මේ පිරමීඩ 8ක් සවි කිරීම ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද? අර අපි කලින් කියපු ශක්ති කදම්බය විහිදෙන්නට පටන් ගන්නවා. ඒ අඩි 100 ගණනක් ඉහළට විහිදෙනවා. එතකොට එවැනි ශක්ති කදම්බ 8කින් සමන්විතව තමයි මේ වැසිකිලි වල ආවරණය වෙලා තියෙන්නේ. ඒ අනුව වැසිකිලි වලකින් අපි දන්නවා සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට තේරෙනවා අසුභ ශක්තියින් නැත්නම් අයහපත් ශක්තියින් විහිදෙන බව. ඒතර මේ ශක්තියින් මේ පිරමීඩ සවි කරන්නට පෙර බාහිර අවකාශයට නිරන්තරයෙන් මුදා හැරුණා. එහි ප්‍රතිඵලයක් ඇසියට මේ නිවැසියන්ගේ ශක්ති ශරීරයට නැත්නම් ඕරායකට මේ කියන අසුභ ශක්තියින්ගේ බලපෑම ඇති වුණා. දැන් අපි කරන්නේ මේ වගේ ශක්ති කදම්බයන් සහිත ශක්ති කදම්බ 8ක් සහිත වන විදියට ශක්තිය සමන්විත වන ශක්ති වැටක් නිර්මාණය කරනවා වැසිකිලි වල වටේ. ඒතර එහෙම කරපුවාම සිද්ධ වෙන්නේ මොකද්ද? අර උපදින අශුභ ශක්තියින් බාහිරට මුදා හැරෙන්නේ නැහැ. මේක කිසියම් අඩි 100 ගණනක් ඉහළින් නැවත මුදා හැරෙන්න පුළුවන් පරිසරයට. නමුත් එහි බලපෑමක් අපට නැහැ. අපි එච්චර ඉහළ තලයක නොඉන්න නිසා. එතෙන් අපිට පුළුවන්කම තියෙනවා ඊටාම සරලව මේ වැසිකිලි වලින් අපට ඇති කරන බලපෑම පිරමීඩ 8ක් යොදලා ශක්ති වැටක් නිර්මාණය කරගෙන ඒ ශක්ති වැට හරහා මේ බලපෑම සාමාන්‍ය පරිසරයට බාහිරට මුදා හැරීම වළක්වන්නට. මේක එක ක්‍රමයක්. මීට අමතරව අපට පුළුවන් නිවසක් ඇතුළත ශක්තිය පරීක්ෂා කරනකොට පරීක්ෂා කරන ආකාර ගණනාවක් තියෙනවා. ලී ජයන්ත්‍රයෙන් පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම පියවි ආකාරයට අපේ ශක්තිය පරීක්ෂා කරන ක්‍රම ඕන තරම් තියෙනවා. ඒ අතර අපට පුළුවන් අතින් ඔය අපි කියනවා හීලින් ටෙක්නික්ස් කියලා කියනවා. ඒ කියන්නේ ෂෝ කිරීමේ ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට පුළුවන්කම තිබෙනවා.
ඒ පරිසරයේ තියෙන ශක්තිය කවර ආකාරද කියලා අවබෝධ කරගන්නට වෙනත් ක්‍රම තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි දන්නවා නම් යම් නිවසක ශක්තිය නැත්නම් අභ්‍යන්තර අන්තරික්ෂ ශක්ති තීව්‍රතාව නැත්නම් ප්‍රමාණය අඩුයි නම් ඌණ ශක්ති තත්වයක් තිබෙනවා නම් එවැනි තත්වයකදී ඇතිවන ලක්ෂණ අනුවත් මේක තේරුම් ගන්න පුළුවන්. අපි යම් වැඩක් සැලසුම් කරනවා නම් ඒ සැලසුම ක්‍රියාත්මක වෙන්න ගන්න කාලය ඉතා දීර්ඝ නම් ඒ වගේම බොහෝ වැදගත් කටයුතු අපෙන් මගහැරී යනවා නම් අපට තද නින්දක ස්වરૂපය නිරන්තරයෙන් අපට කම්මැලි ස්වરૂපය අලස ස්වરૂපය දකින්න හම්බ වෙනවා නම් ඒ වගේම ජීවිතයේ අලුත් ආරම්භයන් ලබා ගන්නට අපි අපොහසත් වෙනවා නම් මෙවැනි කාරණා නිසා අපට තේරුම් ගන්න පුළුවන් නිවසක අභ්‍යන්තර අන්තරික්ෂ ශක්ති තීව්‍රතාව අඩුයි කියලා. ඒක යමක් සිද්ධ නොවෙන්නට ඉඩ කඩක් තිබෙනවා. එවැනි අවස්ථාවකදී අපිට කරන්න සිද්ධ වෙන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි කරන්න. වෙනත් කාරණාවක් නෙවෙයි. එවැනි අවස්ථාවකදී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි නිවසේ මධ්‍ය නිවැරදව හොයාගෙන. ඒක මම නිවැරදව කියලා කියන්නේ අපි දන්නවා නිවසක මධ්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් ගත්තාම අපේ රටේ වාස්තු ශිල්පීන් ඊතරම් හොඳ කුසලතාවක් දක්වන්නේ. ඒ නිසාම වැරදි ස්ථාන තමයි මධ්‍ය හැටියට හඳුනාගන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා නිවැරදි මැද හොයාගෙන එය පිරමීඩ 9ක් මෙවැනි පිරමීඩ 9ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා අභ්‍යන්තර ශක්ති තීව්‍රතාව වැඩි කරන්න පුළුවන්. එතකොට එතනදී සමහර අවස්ථාවන්හිදී දැන් භාවිත වෙන නිසා කියන්න කැමතියි මෙවැනි පිරමීඩ 9ක් යොදා මධ්‍ය වල ගන්නවා වෙනුවට මීට වඩා දැවැන්ත මිලාදික පිරමීඩ එකක් යොදාගෙන මධ්‍ය බල ගැනීමේ ක්‍රමයකුත් තිබෙනවා. එයත් ගුරු උපදේශ සහිතව තිබෙන එකක් හින්දා අපි ඒකට අභියෝග නොකලත් එතනදී අපි කියන්න කැමති කාරණාව තමයි නිවරදව මධ්‍ය සොයා ගැනීම කියන එක පහසු කාරණයක් නෙවෙයි. එතකොට අපි හිතමු අඟල් කීපයක් ඈතින් පිටලා තියෙනවා කියලා. එවැනි අවස්ථාවකදී නිවැරදි තැනයි අපි සොයාගත්ත තැන අතර අඟල් 4ක 5ක වෙනසක් තිබුණොත් අර තනි පිරමීඩය දැමීමේ අර්ථයක් නැති වෙනවා. හැබැයි අපි පිරමීඩ 9ක් යදුවොතින් අර කියන මේ කියන පිරමීඩ 9 ඇතුළතට මධ්‍ය එන නිසා අපට ගැටලුවක් ඇතිවන්නේ නැහැ. මධ්‍ය බල ගැනීමේ කාර්ය සිද්ධ වෙන නිසා. ඒ අනුව අපි යෝජනා කරනවා මධ්‍ය බල ගැනීමට පිරමීඩ 9ක් භාවිත කිරීම ඉතා හොඳ බව. ඊළඟට තවත් අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් කාරණයක් තියෙනවා. අපට එක් තැනක තිබිය යුතු ශක්තිය පිහිටා තිබෙන්නේ වෙනත් තැනක නම් අපට එම ශක්ති හෝමාරුවක් සඳහා මේ මෙවලම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අපට උගන්වනු ලැබුණ නැත්නම් අපට විෂය සම්බන්ධයෙන් අත්පොත හැටියට අප හඳුනා ගන්නා ජෙන් බාත්තුමාගේ පිරමීඩ පිළිබඳව තිබෙන කෘතියේ ඒ කෘතියක සඳහන් වන කාරණාව තමයි උදාහරණයක් දක්වා තිබෙන්නේ මෙයමයි නිරිත දිශාවේ පිහිටිය යුතු ප්‍රධාන නිදන කාමරය ඊසාන දිශාවේ තබා තිබේ නම් එවැනි අවස්ථාවකදී සාලය හැටියට නිරිත දිශාව තබා තිබෙනවා නම් බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්කම තිබෙනවා. එවැනි අවස්ථාවකදී ප්‍රධාන නිදන කාමරයේ ස්වභාවය නැත්නම් ශක්තිමය ස්වභාවය ස්වરૂපය නිරිතට ගැන්වීම පිණිස අපට පිරමීඩ භාවිත කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව පිරමීඩ 6ක් ඊසාන කාමරයේත් නිරිතේ කාමරයේ පිහිටිය යුතු ස්ථානයේ තව 6ක් යොදා කරන්න පුළුවන්කම තිබෙනවා. මේ කියන ශක්තිය හෝමාරුව සිද්ධ කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ කාරණාව බැරිම අවස්ථාවකදී පමණයි අපි සිද්ධ කරන්නේ. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී එකී පිරමීඩවල මට්ටම උස ප්‍රමාණය පිහිටවන තැන උස ප්‍රමාණය පරතර පිළිබඳ කාරණා එවැනි කරුණු හරියට ඉතා නිවැරද ලෙස උපරිම නිවැරද ලෙස පිහිටවීම අවශ්‍යයි. නැත්නම් ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවලදී අපි පිරමීඩ සවි කරනකොට අඟලක් දෙයක් එහා මෙහා වුණොත් එහි ප්‍රතිඵලය 100%ක් නොලැබුණාට 95%ක් ලැබෙන්න පුළුවන්. හැබැයි මම මේ අවස්ථාවේ කියපු ශක්ති හෝමාරුව සිද්ධ වෙන පිරමීඩ වල අඟලක් දෙයක් වෙනස් වුණොත් උත්තරය 0යි. 95යි නෙමෙයි. ඒ හින්දා මේ කාරණාව ඊටාම නිවැරදිව කරන්න බැරි නම් එය නොකර ඉන්න එක ඊට වඩා හොඳයි
මොකද අර මුදලක් වියදම් කරන්නේ නැතුව. අපරාධ මුදලක් වියදම් කරන්නේ නැතුව ඒක නොකර ඉන්න එක හොඳයි වැරදියට කරනවට වඩා. හැබැයි අනෙක් පිරමීඩ යොදන අවස්ථාවේ අපි කිව්වා වැසිකිළියට නැත්නම් මධ්‍ය බල ගැන්වීමට එවැනි කාරණාවදී පිරමීඩයක් අඟලක් දෙකක් එහාම යා වුණා කියලා බරපතල ප්‍රශ්නයක් නෑ. දෝෂය නිවාරණය කිරීමේ හැකියාව ඉතා සුළු ප්‍රමාණයකින් අඩු වෙනවා පමණයි. ඒ නිසා අපි මෙවැනි කාරණා ගැන අවබෝධයක් සහිතව තමයි ප්‍රායෝගිකව පිරමීඩ භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ. එhmenan අපි අද දවසේ පිරමීඩ භාවිතය පිළිබඳ මූලික අදහස පැහැදිලි කරනු ලැබුවා. කවර ආකාරයෙන්ද මේ පිරමීඩයේ පවත්නා ලාක්ෂණික ගුණයන් වාස්තු භාවිතය සඳහා සිද්ධ කරන්න කියලා. හැබැයි මීට වඩා පැහැදිලි කිරීමක් අපි සිද්ධ කරන්නට අවශ්‍යයි. ප්‍රායෝගිකව එදිනදා අප මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මේ වෙනකොටත් අපට විවිධ ප්‍රශ්න නැගෙමින් තිබෙනවා, විවිධ ප්‍රශ්න විමසමින් තිබෙනවා. එවැනි ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමේ කාර්යයත් සිද්ධ කරන බව අපි ආරම්භයේ සිටම ඔබට පැහැදිලි කළා. ඒ නිසා අපට එවැනි ප්‍රශ්න වලින් අප බොහෝ දේ අවබෝධ කරගෙන, එයාගේ ප්‍රශ්න අවබෝධ කරගෙන, එයට පිරමීඩ ඇසුරින් කරන විසඳුම් ලබා දීමට ඉදිරියේදී උත්සාහ කරනවා. ඉතින් ඔබ හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන මේ නිමවට පත් කරනවා.